සාමාන්‍ය පවුලක වාහනයක් වගේ වෙස්වලාගෙන පාරට බැහැපු හීලෑ කරන්න බැරි රාක්ෂයෙක් ගැන ඔය අහලා තියෙනවද? පාරේ යන ලොකු ස්පෝර්ට්ස් කාර් පදින අයට දාඩිය දාන තාරපාරේ ගින්දර විදින අසම සම මෘගයා. ලංකාවේ කාර් පිස්සු ආදරයට හොට් හැච් කිං කියලා කියන මේ ජපන් වීදි රකුසා ගැනයි අද ඔටෝමාස්ටර් අපි කතා කරන්නේ. නියම JDM Suzuki Swift පිස්සුවට ලෑස්ති වෙන්න. ලංකාවේ පාරවල් වල LXI, VXI, ZXI වගේ ඉන්දියන් මොඩල්ස් අපි නිතරම දැක්කට ඒ වගේම මේ යක්ෂයාව මනින්න එපා. අපේ කතාවේ නියම වීරයා 2004 ඉඳන් පාරවල් හොල්ලන අති නවීන තාක්ෂණයෙන් පිරුණු නියම ජපන් JDM මාදිලිය. XG, XL, හයිබ්‍රිඩ් වගේ මොඩල්ස් ආවත් මේකේ නියම ගේම් එක පටන් ගන්නේ ඇග්‍රෙසිව් පෙනුමක් තියෙන ජපන් Swift RS සහ අභිමානවත් Swift Sport මාදිලිත් එක්ක. සමහරු මේක දැක්කම මේක සාමාන්‍ය හැච්බැක් එකක්නේ කියලා අනිත් කාර් ගානට දාන්න හැදුවත් මේකේ බොනට් එක යට හැංගිලා තියෙන්නේ ජපන් ඉංජිනේරුවන්ගේ අති නවීන තාක්ෂණය. Swift RS මාදිලියත් එක්ක එන 1.0 liters booster jet 3 cylinder turbo K10C එන්ජිම සහ අති ප්‍රබල Swift Sport මාදිලියත් එක්ක එන 1.4 liters booster jet 4 cylinder turbo K14C එන්ජිම විදියට ප්‍රධාන එන්ජින් මාදිලි දෙකකින් මේ යක්ෂයා පාරට බහිනවා. මේ එන්ජිමේ පවර් එක කකුලට දැනෙද්දී ටර්බෝ එක ස්පූල් වෙලා එන ක්ෂණික වේගවත් වීම ඉන්ස්ටන්ට් ඇක්සලරේෂන් දැක්කම පාරේ ලොකු සයිස් வாகන වලටත් හිතා ගන්න බැරි වෙනවා මේ මොකක්ද ගියේ කියලා. මේ ජපන් මෘගයාව මෙල්ල කරන්න සුසුකි සමාගම දීලා තියෙන්නේ අතිශය සැහැල්ලු හෙයර්ටෙක් ප්ලැට්ෆෝම් එක. ටොන් එකකටත් වඩා බර අඩු මේ බොඩි එක නිසා හැදෙන power to weight ratio එක කොච්චරද කියනවනම් අංශක 90 වංගුවක් high speed එකේ කපද්දිත් බිමට ඇලිලා යන විදිහට කටුක stiffer sport suspension මේකට දීලා තියෙනවා. ඒ වගේම ඇතුළට ගියාම dual sensor brake support, lane departure warning වගේ ලෝකෙ දියුණුම ආරක්ෂිත පද්ධති එක්ක මේක හරියට fighter jet එකක cockpit එකක් වගේ. ගියර් එක දාලා ඇක්සලරේටර් එක පාගන පරක්කුවට ලොකු කාර් වලට දූවිලි කවන්න පුළුවන් තරම් මේ Swift Sport එක ප්‍රබලයි. පාරේ යනකොට අනිවාර්යයෙන්ම හැමෝගෙම ඇස් මේ ජපන් රකුසා දිහාට හැරෙනවා. කවදා හරි දවසක මේ හොට් හැච් යකඩ හීනේ හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ගැම්මට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යකඩ හීනවල ඇත්තම කතාව ඇඟ හිරි වැටෙන විදිහට දැනගන්න ඔටෝමාස්ටර් SL YouTube channel එක වගේම අපේ ඔටෝමාස්ටර් Facebook page එකත් දැම්ම ෆලෝ කරලා තියාගන්න.